අයිබෝන් කියල පිළිගන්නවා UX 0 ඩිසයින් සිරිස් එක තවතර වීඩියෝ එකකට මේ විඩියෙන් අපි කතා කරන්නේ කොහොමද ෆිගම පොටයිප් එකක් කරන්න ෆිගමවලින් ඇනිමේට හදාගන්න කොමද කියලා ඒරං අපියන් වීඩියෝ එකට මේකේ මෙන මේ ඩිසයින් එක අපි මේක පොටයිප් කල නිමේට කල පොට ලස්සන විදිර හදාගන්න විදිතම මේ විඩියෙන් කතා කරන්න මුලිම මගල තින් මෙත ෆ්‍රේම ටූල් එක තියෙනවා ෆ්‍රේම් ටූල් එක කරගෙන මෙතරින් පොඩි ෆ්‍රේම එකක් දාගම එක සයිස්ස එක දාලනෑ මේකට පස්සේ අපි බැක්ග්‍රවන්් කලයක ෆිල් කරගමු මේකට ය ඩිසයින් දෙක විදිර පේ නතර අපිට කල මසින් කරගන්න අමාරුවනි යස මෙන මේ බටන අප මුලින්ම නිමේට් කල මර මවස්සෙක් ගෙනාවට පසේ හෝ වෙන ඉෆෙක්් එක දාගම එකට කරන් තියන්නේ මේ බටන එක වෙන මේ පේජ්ජක දාගමු ඊට පස්සේ මේක තමයි අපේ පොටෝටයිප රෙඩිග වෙන්නේ මේ බටන කරගෙන මේක ඩුප්ලිකේට් කරගමු ඕල්ට එකත් එක්ක රෙඩ් රුප් කරහම මේ රිපලිකේට් වෙනවා දස මේක ටෙක්ස්ට එක මුල්ම බැක්ග්‍රවන්් එක මේ බ්ලූ කල දාමු සිලෙට් කරට පස ඔකොල මෙතන යටින් සිලෙක්ෂන් කලස් බලාගන්නලා මේක අපි බ්ලුව එක වයිට් කරනවා වයිට් එක බ්ලූ කරනවා එක බ්ලූ කරා බ්ලුව එක වයිට් කරා මේ ආය මේක සිලෙට් කල මේක බැක්ග්‍රවන්් එක පොඩ්ඩක් අපි ඩාක් පැත්තර හදාගම මේකින් අඩු කරගම් ටිකක් වයිටනි පැත්තට හරි අපි කරන්න මවසක මේකට ගිනිච්චකම මේ විදිට වෙනස් වෙනවා ඒක කරන්න මුලින්ම මේක සිලෙට් කරගන්න මේක සිලෙට් කරලා ඔගොල්ලොන්ට පුළුවන් ලෙෆ් කලික් කරලා හරි බලාගන්න ලෙෆ් කලික් කරලා ක්‍රියේට් කම්පනට් කියන මෙතන තියෙන ඔප්ෂන් එක එහෙමන්නත් නම් කන්ට්‍රෝල් ඕල්ට එකත් එක කේවින් ඩෝස්සරන මේක දුන්නට පස්සේ එක කම්පනටයක් වෙනවා ඊට පස්සේ ආය මේකුඩ කලික් කරලා ඒකත් වෙනම ක්‍රියට් කම්පනට නැදම් කන්ට්‍රෝල් ඕල්ට් කේ දීලා ඒක කම්පනට දෙයක් කරගන්න දැම මේක වෙනම කම්පනට දෙක දැන් තියෙන්නේ මේකයි ශිප්ට ගොබාගෙන හරි ගොමන මේකම සිලෙට් කරගෙන මෙත නොකලන්න බලාගන්න පුළුවන් කම්බයිනස් වේරියන්ට්ස් කියලා ඒක දීලා ඔගොල්ලන්ට තනි කම්බව් මේ වේරියන්ටක් දාන්න පුළුවන් ඊට පස්සේ මෙතන මේ රීනේම් කරගන්න පුළුවන් මම මේක දාන බටන් 1 කියලා බටන් 1 එක තියෙන්නේ දැන් අපි මේක ප්‍රොටෝටයිප් කරගමු ප්‍රොටෝටයිප් කරගන්න මෙතනින් ප්‍රොටෝටයිප් මෝඩ් එකට ස්විච් කරගෙන ඊට පස්සේ මේකට ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ මෙතන ප්ලස් අයිකන් එක බලා ගන්න පුළුවන් මෙතනක් තියෙනවා මේ හැමතැනම තියෙනවා ඒක ප්ලස් අයිකන් එක කරන් මේකට ඩ්‍රොප් කරන්න ඊට හොම් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔන් ක්ලික් කියන මෙතන ඔප්ෂන් එකක් තියෙනවා අපි ඒක දාගමු while hovering කියන. ඒ කියන්නේ මවුස් එක එතන ගියාට පස්සේ තමයි මේ වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මවුස් එක එන්ටර්. ඒ කියන්නේ මවුස් එක එතනට ආවට පස්සේ චේන්ජ් වෙනවා. ආවෝ නැත්තම් නේ. හරි. අපි මේක මම මුලින්ම මේක දාලා බලමු. මම මවුස් සෙන්ටර් එක දාලා ඩිලේ එකක් ඕනත් නැහැ. ඩිලේ ඕනේ නැහැ. ඒ කියන්නේ මේ බටන් එක යන්නේ. ඊට පස්සේ change to change වෙනවා frame 7 එකට. ඒ කියන්නේ මේ frame එකෙන් මේ frame එකට යනවා. instant එක අපි instant තියෙන්නේ. තාම මෙතන smart animate කියලා එකක් තියෙනවා. ඕන එක දාගන්නත් පුළුවන්. මම දැනට මේක instant තියෙන්න දෙනවා. ඔගොල්ලොන්ට කැමතියක් චෙක් කරලා බලන්න. ඊට පස්සේ හරි. දැන් මේක ප්‍රොටෝටයිප් මෝඩ් එකේ තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ එකක් සිලෙක්ට් කරගන්න. මේ දැන් දෙකම සිලෙක්ට් වෙනවනේ සාමාන්‍ය මේව කරාට පස්සේ එහෙම නැතුව එකක් සිලෙක්ට් කරගෙන එක කියන්නේ අපි සාමාන්‍ය මේකනේ තියාගන්නේ. ඒක සිලෙක්ට් කරලා ඕල්ට් එක ප්‍රෙස් කරගෙන මෙහෙට අදගෙන ඇවිල්ලා මෙතනින් හරියට ප්ලේස් කරගන්න. ඊට පස්සේ අප් ඩවුන් ඇරෝස් වලින් එඩමෙන් කරලා හදා ගන්න පුළුවන්. හරි. දැන් මෙතන මවුස් එක ගිනිච්චට මොකුත් වෙන්නේ නැහැ. මොකද මේක දැන් අපි ප්‍රොටෝටයිප් එක රන් කරගන්නවා. ප්‍රොටෝටයිප් එක රන් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා Figma එකේ. එකක් මෙතනින් පුළුවන් අපිට ප්‍රිවිව් මොඩ් එකෙන් රන් කරගෙන ප්‍රොටෝටයිප් එක බලා ගන්න පුළුවන්. එහෙනම් නැත්නම් මෙතන මේ ප්ලේ බටන් එක වගේ තියෙන කෙනින්ම ක්ලික් කරලා පස්සේ වෙනම ටැබ් එකක් ඕපන් වෙනවා. ඒ ටැබ් එක ඕපන් වෙලා මේක මේ මුලින් ඉඳලා පෙන්නනවා. ඒක උනේ මෙතන මම සිලෙක්ට් කරේ නැනේ. මේක සිලෙක්ට් කරලා එන්න මෙහෙම නිකන් ක්ලික් කරලා front prototype එක දුන්නාම prototype එකෙන් on වෙනවා. දැන් මම මෙතන mouse එක ගෙනිච්චාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක මාරු වෙනවා. දැන් මේකේ error එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා දැන් මම mouse එක ගෙනිච්චන් අයින් වුණා. හැබැයි ආයෙ අර back එක ආවේ නැහැ. ඒකට හේතුව මම දැන් මෙතනින් මේකේ prototype එක දුන්නා මේකෙන් මේකට. හැබැයි මම මේකට ගියාට පස්සේ මොකද කරන්නේ කියලා දුන්නේ නැහැ. ඒකට කරන්න තියෙන්නේ මේකේ මෙතනින් අර මේකට අය ඩ්‍රොප් කරන්න. ඒ කියන්නේ මේ පැත්තට ඒක දෙන්න මවුස් එක ලීව් වුණාම ආයේ අරකට ඉන්ස්ටන්ට් ඉතුරු ටිකේ විදිහටමයි තියෙන්නේ. දැන් අපි මේක ක්ලෝස් කරලා අපෝ රන් කරලා බලමු.
ආය අර විදිහටම රන් කරලා බලමු ප්‍රොටෝටයිප් එක. දැන් හරිනම් සෙටප් එක හරිනම් මවුස් එක ගෙනිච්චාම බටන් එක චේන්ජ් වුණා. මවුස් එක ගත්තාම බටන් එක යනවා. ඕක තමයි හෝරින් ඉෆෙක්ට් එක. ඊට පස්සේ අපිට පුළුවන් ඔන්න දැන් මේ සර්ච් බාර් එක මෙතන මේ සර්ච් බාර් එක තියෙන්නේ. මේක අපිට මේ අපි මේක පොඩ්ඩක් ඇඩ්මිට් කරගමු ඉක්මනට. ඒක කරන්නේ අර විදිහම තමයි. මුලින්ම මේක මේ ප්‍රොටෝටයිප් මොඩ් එකෙන් අයින් වෙන්න ඕන ඩිසයින් මොඩ් එකට. ඊට පස්සේ මේක උස්සලා හැබැත්තකට දාගත්තා. මම හිතන්නේ හරියට ආවා. මේ පැත්තේ මේ කැලේ තියෙනවා ඒකම දුන්නා. එකත් අරගත්තා. ඊස්සේ මේ දෙක එකට තියාගත්තා. මෙතනින් මේ රෙක්ටැන්ගල් එකට උඩට යන්න එපා මේක. හරිද? දැන් අපි මේක චේන්ජ් කරමු. ආයේ මේක අපි ඩුප්ලිකේට් එකක් දාගමු. දෙකම සිලෙක්ට් කරගන්න. shift එක use කරන්න. නැත්නම් මෙතන මෙහෙම shift එක use කරලා alt එකත් එක්ක press කරා පහළට ඇද්දා. ඊට පස්සේ මම මේක තව පොඩ්ඩක් හරි ඔය ඇති. ඊට පස්සේ අපි දැන් මේක මේ තව පොඩ්ඩක් හදාගමු. shift එකත් එක්ක ඔබලා තව alt එකක් මෙහාට දාගමු. හරි. ඊට පස්සේ මේ විදිහට ඩුප්ලිකේට් තුනක් දාගත්තා. පළවෙනි එක මේ විදිහම තියෙනවා. දෙවෙනි එකේ අපි මේකේ කලර් එක චේන්ජ් කරගමු. මේකේ කලර් එක අපි දාගමු white. කලර් එක දාගමු fill එක දාගමු white එකට. එතකොට මේ symbol එකේ කලර් එක දාගමු මේ කලර් එකට. shit. fill එක නෙමෙයි මෙතනින් selection colors වලින් මේක දාගමු මේකට. හරි. ඊට පස්සේ මේක මේක වෙන් කරගමුකෝ. මේක ඩුප්ලිකේට් කරගමු. alt එකත් එක්ක පහළට මේක ඩුප්ලිකේට් කරලා මේක දෙමු. අන්නහම. දැන් මොකද වෙන්නේ? මේවා වෙන වෙනම කම්පොනන්ට් කරගමු මුලින්ම. create component. සෑයි මේක create component මේකයි create component දුන්නා. ඊට පස්සේ mouse එක වෙතට ගෙනිච්චාම මෙහෙම වෙනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඒක මේ විදිහට එන විදිහට අපි හදමු. මේක දැන් අපි මේකෙන් මේ දුරම සිලෙක්ට් කරලා combine as variants දාගත්තා. ඊට පස්සේ prototype mode එකට මාරු වෙලා මේක දාගන්න ඕන මේකට. ඒකේ ඉන්නේ හෝරින්. ඒ කියන්නේ mouse එක එතන ගෙනිච්චට පස්සේ ඕනනම් අපිට අර කලින් විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මේකට දාගමු. on clickම තියෙන දෙමු. ඒ කියන්නේ අපි ක්ලික් කරාට පස්සේ මේකට මාරු වෙනවා. ඒකේ අපි මේකේ instant නැතුව smart animate දාලා මේ මිලිසෙකන්ඩ් එක 500යි මිලිසෙකන්ඩ් විතර දාලා scene එකක් දාගමු. දැන් ආයේ මේක දාගමු මේකට. මේකට දාගමු. mouse එක අයින් වුණාට පස්සේ is out tag විදියට ආපහු අරකට යන්න. බලමු මොන වගේ output එකක් දෙන්නේ කියලා. දැන් අපිට තියෙන්නේ මේක ඩුප්ලිකේට් කරලා මේක වෙනම සිලෙක්ට් කරලා මෙතනින් ඩිසයින් මොඩ් එකට මාරු වෙලා මේක මෙතනින් අරගෙන මේ පැත්තට ගත්තා. පස්සේ මේක අපි හදාගමු හරියට. මේක මෙතනින් ප්ලේස් කරගමු ඔය alignment එකට. බලමු ආයෙ රන් කරලා ඒක වැඩද කියලා. මෙතනින් මේ ෆ්‍රේම් එක සිලෙක්ට් කරගන්න. නැත්තම් මුළු ෆුල් මේකම මේ රන් වෙනවා. prototype mode එකට ගියා. ඒ රන් වෙන්නේ නැත්තේ. මොකද මේක රන් වෙන්නේ නැත්තේ මෙතනට ඇවිල්ලා තියෙන කම්පොනන්ට් එකක් විතරයි. මුළු
මේකම සිලෙක්ට් කරගෙන පැත්තට දාගමු. අය හරියට තියන්න. හරි. දැන් අර වැටේ බෑග්ග්‍රවුන්ඩ් එක දිගම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මෙතනින් ප්‍රොටෝටයිප් මොඩ් එකට ගිහින් ප්‍රොටෝටයිප් එක දාගමු. සිලෙක්ට් කරලා ප්‍රොටෝටයිප් යන්න. හරි. දැන් අපිට මේ බටන් එක මෙහෙම තියෙනවා. බලන්න මේක වැඩද කියලා. හරි. චේන්ජ් වෙනවා. ක්ලික් කරාට පස්සේ මෙහෙම එනවා. ආයි මවුස් එකෙන් අයින් වුණාට පස්සේ ඒක නැති වෙලා යනවා. ක්ලික්. ඕන අපිට ආයි ක්ලික් කරාට පස්සේ නැති වෙන හදාගන්නත් පුළුවන්. හරි. ඔන්න ඔහම තමයි ඇනිමේෂන් වල ටික වෙන්නේ. ඒක ඔහම ඔච්චර තමයි තියෙන්නේ. ලොකු ඇනිමේෂන් කේස් එකක් නැහැ. තාම මොනවා හරි ඇනිමේෂන් ගැන මේක දැනගන්න තියෙනම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ටෙලිග්‍රෑම් channel එකේ අපේ ටෙලිග්‍රෑම් group එකේ ඩිස්කස් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. මම මේ ටික පොඩ්ඩක් ලෙඩ වෙලා ඉන්නේ. ඒක නිසා තමයි මේ වීඩියෝස් එහෙම පොඩ්ඩක් අඩුවෙන් වැටෙන්නේ. හරි. එහෙනම් කට්ටිය දිගටම ඉන්න channel එකත් එක්ක එහෙනම් මේ වැඩේ දිගටම කරගෙන යන්න. දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ දැනට පුළුවන් ඒ කියන්නේ දැන් ෆෝම් එකක් හදන්න හීරෝ සෙක්ෂන් එක නැවිගේෂන් බාර් එක. ඒ වගේ දැන් ඔයගොල්ලන්ට පුළුවන් මම ඒ වගේ දැන් මේ ක්ලයන්ට් කෙනෙක්ට කරගෙන යන පෝර්ට්ෆෝලියෝ එකක් පෙන්නන්න. මෙදින මේ ක්ලයන්ට් කෙනෙක්ට කරගෙන යන එකක් ඔයගොල්ලන්ට දැනටම පුළුවන් මේ වගේ ඕනේ නම් මේ වගේ ගන්න මේ වගේ ප්‍රොජෙක්ට්ස් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මොනවා හරි ප්‍රොජෙක්ට්ස් ඔයගොල්ලන්ට ඕන නම් හරි channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න.